ධනුෂ්ක කලාකරුවා විසින් නමවන වරට නිර්මාණය කර ඉදිරිපත් කරන පරාභව සූත්‍රයේ එක් කොටසක් වන දෙමව්පියන්ට නොසලකීම විරහ දක්වන මාදුට්ටි විශ්මිත පහන් කූඩුව නැරඹීමටයි ඔහුගෙන් වෙන්නේ. ඔබට පේනවා ගුවන්තලයේ මනරම් වූ පහන් කූඩුවක්. මේ පහන් කූඩුව විදුලි ආලෝක රටා 18කින් සැදුම්ලත් මනරම් පහන් කූඩුවක්. ඒ වගේම ඔබට පේනවා පහලින් තවත් කුඩා පහන් කූඩුවක්. මේ පහන් කූඩුව දෙස හොඳින් බලන්න. මොකද ඔබ විදක මේ පහන් කූඩුව මවිතයට පත් කරනවා. ඒ නිසා මේ පහන් කූඩුව හොඳින් මතකයේ තබා ගන්න. ඔබට දැන් පේනවා ගුවන්තලයේ පහන් කූඩුව ක්‍රමයෙන් පහළට ගමන් ගන්නා අතර අර කුඩා පහන් කූඩුව සම්පූර්ණයෙන් වසා ගන්නා ආකාරය බලන්න මේ මනරම් නිර්මාණය දිහා. ඒ වගේම මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම සියුම් වූ මනරම් වූ කැටයම් කලාවක් නුවන් ධනුෂ්ක කලාකරුවා ඇතුළු එක්සත් තරුණ කැල නිර්මාණය කරනවා. මේ සම්පූර්ණ නිර්මාණය පුරාවට සියුම් අලංකාර වූ කැටයම් කලාවන්. ඒ වගේම තව සුළු මොහොතකින් ඔබට දෙක බලා ගන්නට පුළුවන් මේ කලාපුවතට අදාළව සියලු රූපරාම දර්ශන තලයට මුසු වෙන ආකාරය. අම්මා දසමසක් කුසේ තියාගෙන මෙලොවට අපව බිහි කරලා ලේකිරි කර පොවලා හැදූ වැඩූ අපගේ අම්මා තාත්තා දිවාරය නොබලා රැකියාවට ගිහිල්ලා අපව බොහොම ආදරෙන් රැක බලාගත්ත අපේ තාත්තා අපි නිදාගත්තේ නැත්නම් අම්මගේ තාත්තගේ ඇස්වලට නිින්දක් ආවේ නැහැ. රැණි වෙනතුරු නැලිමිලි කියමින් අම්මා අපව නිදි කරවනවා, රැක බලා ගන්නවා. එහෙමයි අම්මගේ තාත්තගේ ආදරය. මෙන්න මේ සිදුවීම කලාකරුවා නිර්මාණය කරනවා පළමු රූපරාමු තුලින් බලන්න. අම්මගේ තාත්තගේ ආදරේ රැකවරණය නැද්දේ දරුවා පාසල් යන අවධියට පැමිණෙනවා. කුසල ආහාරයක් නැතුව අඩුපාඩුවක් නොදී මේ දරුවාව අම්මයි තාත්තයි පාසල් යවනවා. මෙන්න මේ සිදුවීම මේ කලාකරුවා දෙවනි රූපරාමු තුලින් පෙන්වුම් කරනවා. බලන්න. හොඳයි පුතේ, පොලිසියෙන් ඉස්කෝලේ ගිහින් එන්න ඕනේ. පොඩි සර්ණයි මල් පුතාට. මගේ කෙන්නම් පුදු සරුණයි